අයිබෝන් මේ වීඩියෝකෙන් අපි කතා කරන්න යන්නේ අල්ලුත්තෙන්ම රිලිස් වෙච්ච AI මියසික් ප්‍රඩක්ෂන් ටූල් එක ගැන. මේ ටූල් එක නම AI මියසික් ක්‍රියේටර්. ඉතින් මේක ඇත්තටම ප්‍රමෝෂනල් වීඩියෝ එකක්. ඉතින් මේ වීඩියෝකේදී දැම් මට හම්බෙලා තියෙනවා මේ ගොල්ලන්ගේ පේඩ් පැකේජ් එකේ බිට වර්ෂන් එකක්. ඉතින් මම ටික දසක් මේක යුස් කරා. ඇත්තටම ඉතින් එතකොට ඒක තුළින් මට හම්බෙච් එක්ස්පිරියන්ස් එක සහ මම කොහොමද මේක එන්ජෝයි කලේ කම ම මේකෙන් වැඩගත්තේ කියන එක සහ ඔගලන්ට මේ වැඩගත්වන්නේ කොහොමද කියන ගැන මගේ හොනස් ්‍රීව එකක් දෙන්නම ම වීඩියක් කරන්න එතකොට මේක කොයි වෙලේකවත් ම මේක හොඳ විතරක් කතා කරන නර්ගතර කතා කරනවා කියලා දෙයක් නැහැ. ඇත්තටම මට මේ ටූල් එක ගැන හිතිච් දෙවල්ටික තමයි මම අද මේ ඕගොල්ලොත් එක්ක ශ්‍රයා කරන්න හදන්නේ. හරි. මේක නම මියසික් ක්‍රියට AI නරි සිම්පල් නම මියසික් ක්‍රියට.ai කියල සර්ච් කල ඔගලන්ට Google සර්ච් කරලා මේ වෙබ්සයිට් එකට යන්න පුළුවන්. ඒවගේම හැම මහන ප්‍රශ්න මුලින්ම ්‍රීද ඔව මේක ්‍රීවර්ෂන් එකක් තින මේ පේඩ් වර්ෂන්ස් තුනක් තින ගොලන්ගේ තුනක්ම හතරක් තිනවට මතිකර පැකේජ හතරක් තියෙනවා. ඒවගේම යම්තක් දුරකට ඔගොල්ලන්ගේ ඔගලන්ට මේක ෆ්‍රී ඔෆ් චාර්ජ් යස් කරන්න පුළුවන් මේක තියෙන ෆීචස් ටික. ඉතින් මොනවද මේක තියෙන ෆීචස් ඉතින් AI මියසික් ක්‍රියට ටූල් එක කිව්ව ගමන් අපිට මුලින්ම එන්නේ අපි ලිරික්ස් ටිකක් ඉන් කල් ලිබර වෙලා මේ ගොල්ලන්ගෙන් සෝන් අවුට්පුට් එක ගන්න විදිහේ සෝන් ජෙනරේෂන් ටූල් එකක් කියනගෙන ඔව් ඒ වැඩේ මේකෙන් කරගන්න පුළුවන්. එතකොට අපි මෙච්චරකල් පාවිච්චි කරපු ඒ කියන්නේ දැන් මියසික් ක්‍රියේෂන් ටූල් එකක් AI මියසික් ටූල් එක කිව්ව ගමන් අපේ ඔළුවට නමක් එනවනේ. හරි අන්න ඒකට වඩා මොනවද මේක තියෙන ඇඩ්වාන්ටේජස් කියලා මම අද කතා කරන්න ලෑස්ති වෙනවා. ඉතින් අපි ලිරික් සෙන්ට කරලා මේක සිින්දුවක් ජෙනරේට් කරන්න පුළුවන්. අපි සිංහල වචන දීලා අපිට ජෙනරේට් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඉංග්‍රීසි වලින් ලිරික්ස් ජෙනරේට් කරගෙන ඉවර වෙලා ඒකටම ඔඩියෝ එකක් ජෙනරේට් කරගන්නත් ඔයාට මේ ටූල් එකෙන් හැකියාව පවතිනවා. ඉතින් මේක එකන මේ මියසික් ක්‍රියේෂන් ගත්තට පස්සේ ඒ ටූල් එක ම යස් කල මට හම්බේ එක්ස්පිරියන්ස් එක ම කියන්නේ සාමාන්‍යෙන් මම කලින් යස් කල ටූල්ස් වලට මේක හොඳ ඉම්ප්‍රමන්ට් එකක් තියෙනවා ෆිමේල්ස් වෝකල්ස් වලට. කියන්නේ ෆිමල් වෝකල් අපිට සිලෙක් කරන්න පුළ වෝකල් ජෙන්ඩ එක මේල්ද ෆිමේල්ද කියලා. ඉතින් එතනින් ෆිමල් වෝකල් එකින් අපි සෝගක් ජනරේට් කරහම මට ටිකක් හොඳ ප්‍රතිඵල හම්බුණ කලින්ීමට වඩා එකන සිංහල වචනවලදි මම කියන්නේ හරියට එක ප්‍රනවන්ස් කරලා තිබා හරියට ෆිල් එක තේරුම් අරගෙන එකට සිංකරල තිබ ෆිමේල් වෝකල්ස් වලදී සහ ගොඩක්ම හිමනයිස් වෙච්ච ඕකල් එකක් මට හම්බුණා. හැබැයි අපි මේල් වෝකල්ස් පැත්තට ගියට පස්ස මේ ටූල් එක ම දෙක පොඩි අඩු පාඩුවක් මේල් වෝකල්ස් වලදී චුට්ටක් නිකන් කියන්නේ සිංහල ලිරික්ස් වලදී ඉංග්‍රීසි වලදී ලොකු ඉෂුවක් තිබුණේ සිංහල ලිරික්ස් වලදී අපිට තේරෙන වචන ප්‍රොනවුන්ස් කරන විදිහේ පොඩි රොබොටික් ගතියක්. ඉතින් හැබැයි ෆිමේල් වෝකල්ස් වලට මට දැනට හම්බෙච්ච ගොඩක් හොඳ ටූල් එකක් තමයි මේක. ඉතින් ඒවගේ මෙගුල්ලන්ගේ ජෝනසුත් ඉතාම හොඳයි කියන මොක්ක ජෝනක දුන්න මේක හරියට යිඩෙන්ටිෆයි කරගන්නවත් සහ ඒක තින කෝඩ් ප්‍රෝගේෂන් සාමාන්‍ය ජෝනක ඇතුළ යන විදිහ හරියට යිඩෙන්ටිෆයි කරගෙන එක ජනරට් කල තිබුණ. ඒ වගේම තමයි අපිට ජෝනක අමතර මේක දෙන්න පුළුවන් මේ සිදුර දාලා ෆිල් එක කියන සෑඩ් හැපිද ලව්ද මේ විදිරෝන දෙයක් දෙන්න පුළුවන්. ඉතින් ඒකත් එය හරියටම අයිඩෙන්ටිෆයි කරගෙන තැන්වලට එක ඇප්ලයි කරලා තිබුණා සිගින් වලදී සහ වගේම මියසික් වලදී. ඉතින් සෑහන් හොඳ තියෙන මේක සෝන් ජනරේෂන් වලදී. ඉතින් ඒක විතරක් නෙමෙයි මේ ටූලකින් කරන්න පුළුවන්. ඊට අමතර මේ ගොල්ලන්ගේ ටූල්ස් ගොඩාක් තියෙනවට බලාගන්න පුළුවන් ලොකු ලිස්ට් එකක්. හරි ටූල්ස් මං හිතන්නේ 30ක 40ක විතර ලිස්ට් එකක් ලොකු ලිස්ට් එකක් මේගොල්ලෝ අපිට පෙන්නනවා මේගොල්ලන්ගේ වෙබ්සයිට් එකට ගියාට පස්සේ. ඉතින් මම එකින් එක වාට කියාගෙන යන්න මේ විඩියෝ ටිකක් දිගවේ. මොකද මම මේ සම්පූර්ණ ඇප් එකේම මේ සම්පූර්ණ වෙබ්සයිට් එකේම තියෙන ටූල්ස් ටික ගැන ඔයගලන්ට බ්‍රීෆ්ලි එක්ස්ප්ලেইন කරගෙන යනවා. ඉතින් මං හිතන එකෙන් වාට මොකක් හරි වැඩක් ගන්න පුළුවන් කියලා. මොකද මේ සමහර ටූල්ස් මෙච්චරකල් AI ටූල්ස් වලින් අපිට හම්බෙච්ච නැති ෆීචර්ස් ටිකුත් මේගොල්ලෝ දීලා තියෙන කියලා. මෙච්චරකල් පාවිච්චි කරපු සාමාන්‍ය මියුසික් ප්‍රොඩක්ෂන් වලට අපි පාවිච්චි කරපු AI ටූල්ස් වලින් ඒගොල්ලෝ දුන්නේ නැති ෆීචර්ස් ටිකක් මේගොල්ලෝ අපිට මේ මියුසික් ක්‍රියේට් AI එකෙන් අපිට දීලා තියෙනවා. ඉතින් පළවෙනි එක මේ ලිස්ට් එකේ මේගොල්ලෝ පෙන්නන්නේ කැරෝකි මේක දියගොල්ලෝ කරන්නේ අපි මොකක්ද සෝංග එකක් දුන්නාට පස්සේ ඒකේ වෝකල්ස් රිමූව් කරලා ඉවර වෙලා කැරෝකි ට්‍රැක් එකක් විදිහට ඔයාලට හම්බ වෙනවා. ඉතින් ඔයාලට කැරෝකි සිං කරන්න කැමති කෙනෙක් නම් එහෙම නැත්නම් ඔයා කැරෝකි පොඩි කවර්ස් වගේ කරලා YouTube නැත්නම් TikTok දාන කෙනෙක් නම් ඔයාට ඒක යූස් කරන්න පුළුවන්. හැබැයි මේක ම දෙකපුදේ කියන්නේ කලින් අපිට තිබ මේ ටූල්ස් තිබුණන කියන්නේ AI වෝකල් රිමූවල් ටූල්ස් තිබරන්නේ වගේ තම එකත් පෆෝම් කරන්නේ ලොකු වෙනසක් නැහැ. අර හයිස් කට්වෙන ශුව එක ගැන ඉන්ස්ට්‍රමට් සොල හයි ෆ්‍රීකොන්සිස් කට් වෙලා
චූටි රොබොටික් ගතියක් දැනන ගතිය මේ ටූල් එකෙත් ඒ විදිහටම තියෙනවා ලොකු වෙනසක් නැහැ ඒකෙදි නම්. ඊට පස්සේ ස්ලෝඩ් ප්ලස් රිවර්බ් ජෙනරේටර් කියලා ඔප්ෂන් එකක් මේක තියෙනවා. මේකෙදි පුළුවන් ඔයාලට සින්දුවක් අප්ලෝඩ් කරලා වෙලා ඒක ටිකක් ස්ලෝ කරලා රිවර්බ් එකක් දාලා ඉවරලා වෙලා අවුට්පුට් එකක් ගන්න. ඉතින් මේක මම දැකලා තියෙනවා ගොඩක්ම TikTok එකේ තමයි ඒගොල්ලෝ වීඩියෝස් හදලා දාන කට්ටිය ඉන්නවා. ඔයගොල්ලොත් සමහරට එහෙම කරනවා ඇති. ඉතින් හොඳ රීච් එකක් ගන්න පුළුවන් කැටගරි එකක් මේක. ඒ කියන්නේ අර සින්දුව ස්ලෝ කරලා ඒකට පොඩි රිවර්බ් එකක් දාලා ඉවරලා දානවා පොඩි වීඩියෝ එකක් දාලා නැත්නම් මොකක් හරි කැප්ෂන් එකක් දාලා විදිහට දානවනේ. ඉතින් අන්න ඒ වගේ දෙයක් ඔයාලට මේකෙන් සිම්ප්ලි ජෙනරේට් කරගන්න පුළුවන් ට්‍රැක් එක දීලා ඉවර වෙලා. ඊට පස්සේ මේකේ ඔයාලට තියෙනවා කෝඩ් ප්‍රෝග්‍රෙෂන් ජෙනරේටර් එකක්. ඉතින් මේක මම දැකපු හොඳ ටූල් එකක්. ඔයාලට පුළුවන් කෝඩ් ප්‍රෝග්‍රෙෂන් එකක් ජෙනරේට් කරගන්න. හරි. ඔයාලට කී එක දීලා ඉවර වෙලා ඊට පස්සේ ඔයාලට මොකක් හරි කෝඩ්ස් තියෙනවා මෙන්න මේ කෝඩ්ස් ටික තිබුණා හොඳයි කියලා ඔයාලට මෙන්න මේ ටික දීලා ඉවර වෙලා ඔයාලට පුළුවන් කෝඩ් ප්‍රෝග්‍රෙෂන් එක ජෙනරේට් කරලා ඒකේ වාගේ ප්‍රොඩක්ෂන් එක ඇතුළේදී යූස් කරන්න. ඊට පස්සේ දෙන එක්ස්ට්‍රැක්ටර් එකක්. මේ එක්ස්ට්‍රැක්ටර් එකෙන් කරන්නේ ඔයාගේ ට්‍රැක් එක ස්ප්ලිට් කරන එක. කියන්නේ ඔයාට ඒක කෑලිවලට ස්ප්ලිට් කරගන්න පුළුවන් ඩ්‍රම්ස් වෙනම ඊට පස්සේ වෝකල්ස් වෙනම ඉතුරු ස්ට්‍රින්ග් ඉන්ස්ට්‍රුමන්ට්ස් වෙනම විදිහට පියානෝ වෙනම විදිහට එක්ස්ට්‍රැක්ට් කරගන්න පුළුවන් ස්ප්ලිට් කරගන්න පුළුවන් ඒ ටූල් එකෙන්. ඊට පස්සේ AI background music generator. ඉතින් මේකෙදි ඔයාලට මේගොල්ලෝ මෙන්ෂන් කරනවා create royalty free background music instantly with AI background remove. හරි. ඕකෙන් වෙන්නේ ඔයාට පුළුවන් background music generate කරගන්න. ඒ වගේම royalty free විදිහට. ඒ කියන්නේ ඔයාගේ වීඩියෝ එකකට short film එකකට ඔය වගේ දෙයකට background music එකක් ඕන වුණොත් හරි අමාරුයි. ඔයගොල්ලෝ දන්නවනේ වීඩියෝ එඩිට් කරන විදිහට මොකක් හරි දෙයකට background music එකක් වුණා අපි සෑහෙන කට්ටක් ගන්න ඕනේ. royalty free එකක් වුණා ඊටත් වඩා කට්ටක් ගන්න ඕනේ. හරි. ඉඳලා මොකක් හරි ගැලපුණොත් ගිහිල්ලා බලද්දී ඒක royalty free නෙමෙයි ඒකට charge කරනවා. ඉතින් ඔන්න issue එක එනවා. ඉතින් අන්න ඒ වගේ තැන්වලදී අපේ ඔළුවේ තියෙන feel එක හරියටම කියලා ඉවර වෙලා prompt කරලා අපිට පුළුවන් ඒකට හරියන විදිහට background music එක generate කරගන්න. ඊට පස්සේ මේක තියෙනවා AI code generator. කියන්නේ මේ codes අපි කලින් code progressions මේ තියෙන්නේ individual codes වලට generate කරගන්න පුළුවන්. ඊට පස්සේ 8-bit music generator 8-bit වලින් high quality music generate කරගන්න ඔයාලට මේකේ හැකියාව තියෙනවා. ඊට පස්සේ genres දෙකක් මේකට චුට්ටක් highly mention කරලා තියෙනවා. ඒ තමයි dubstep ඔයාලට music මේක generate කරන්න පුළුවන් කියන එක. ඊට පස්සේ lo-fi music මේක generate කරන්න පුළුවන් කියන එක. ඊට පස්සේ VHS audio effects generator. VHS effect එක දන්නවනේ ඔයගොල්ලෝ හරි පාවිච්චි කරලා ඇති ගොඩක් මම හිතන්නේ vocals වලට විශේෂයෙන් traps වලදී ඒක use කරනවා. ඉතින් VHS effect එක අර tape noise එක අර analog sound එක ඔයාලට මේකෙන් generate කරගන්න පුළුවන් කියලා මේකවල තියෙනවා. ඊට පස්සේ noise generator. එතකොට එතන්ට white noise එක, pink noise එක, brown noise එක, natural noise එක ඔය වගේ noise එකක් generate කරගන්නත් මේකේ පුළුවන්. ඉතින් ඊට පස්සේ AI melody generator. මොකක්ද ඒ කියන්නේ? මේක තියෙනවා AI melody generator to create original melody from text. හරි. ඒ කියන්නේ text එකකින් ඔයාට මේකේ melody එකක් generate කරගන්න පුළුවන්. මෙන්න මේ වගේ melody එකක් මට ඕනි කොහොම එයා ඒ වගේ generate කරලා දෙන කියන්නේ without lyrics ඔයාට melody එක prompt එකකින් explain කරලා ඉවර වෙලා generate කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඊට පස්සේ AI country song generator කියන්නේ එක genre එකක්. ඊට පස්සේ beat maker. ඔයාලට beat එක විතරක් ඕන නම් මේක generate කරගන්න පුළුවන් prompt කරලා මගේ song එකට මෙන්න මේ වගේ beat එකක් තිබුණා හොඳයි කියලා ඔයාලට idea එකක් තියෙනවා නම් ඔයාලට පුළුවන් ඒක prompt කරලා ඉවර වෙලා generate කරගන්න. ඊට පස්සේ විශේෂ option එකක් MP3 tag editor. MP3 track එකක tags edit කරගන්න දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් කරගන්න බැරි කෙනෙක් ඉන්නවා නම් ඔයාලට පුළුවන් මේ tool එකෙන් ඒකත් කරගන්න. වගේ තියෙන ටැක්ස් වෙනස් කරන්න එඩිට් කරන්න අලුතෙන් ටැක්ස් දාන්න වගේ ඕන දෙයක් කරගන්න මේකෙන් පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ AI song generator එක ඒක දැන් තමයි ඒගොල්ලෝ මෙන්ෂන් කරන්නේ මම කලින්ම කිව්ව එක. ඒක තමයි අපේ main goal එක. ඊට පස්සේ AI music generator with vocals. ඒ කලින් කියපු එක තමයි vocals එක කොහොමද song එක generate කරගන්න මේකේ පුළුවන් කියලා කියන්නේ. ඊට පස්සේ key detector song එක key එක detect කරගන්න පුළුවන් කියලා කියනවා. tempo එක tap කරලා detect කරගන්න පුළුවන්. ඊට පස්සේ transform your mp3 into editable MIDI files. හරි. ඔයාගාව තියෙන mp3 ෆයිල් එකක් ඔයාලට පුළුවන් MIDI ෆයිල් එකකට convert කරගන්න. ඉතින් ඒක මම හිතන්නේ හොඳ option එකක් ඔයාලට use කරලා බලන්න පුළුවන් වෙයි. voice එක change කරගන්න පුළුවන්. හරි voice change එකක් තියෙනවා. BPM calculator vocal splitter. ඒ කියන්නේ මොකද්ද? right. ඒ කියන්නේ vocal එක අර කලින් split එක තමයි. හැබැයි vocal එක විතරක් ඔයාට ඕන නම් වෙනම ගන්න පුළුවන්. කලින් අපි කිව්වේ karaoke generator එතනදී වෙන්නේ vocal එක අයින් කරලා track එක විතරක් ගන්න එක. මෙතනදී මේගොල්ලෝ කියන්නේ track එක අයින් කරලා දාලා vocal එක විතරක් ඔයාට ගන්න පුළුවන් කියන එක. font maker, font music හදන්න පුළුවන්. AI stem generator ඔයාට stems wise generate කරගන්න පුළුවන් song එකක. ඊට පස්සේ මේක තියෙනවා distrack generator, pitch finder,
ස්කේල් ෆයින්ඩ ඉන්ස්ට්‍රමෙන්ටල් රිමූව මෙ මේ විශෂයක් ඉන්ස්ට්‍රමෙන්ටල් එකක් රිමූ කරන්න පුළ ගැන්නේ මොක්හරි සිංගල් ඉන්ස්ට්‍රමෙන්ට් එකක් වාට රිමූ කරන්න පුළුවන්කමක් තිය උදාහරනකද පියානක් වන්න පුළුවන් ්‍රම එකක් වන්න පුළුවන් ට්‍රක් එකෙන් රිමූ කළ දාන්න පුළුවන්කමක් තියෙනවා සෝන් රයිට AI වාට AI ලිරික්ස් ජනරේට් කරන්න පුළුවන් ජිංගල් මේක ඩ්‍රම් රිමූව එකන් අර ඉන්ස්ට්‍රමෙන්ටන් රිමූව එකම තමයි මියසික් ස්පීඩ් චේන්ජ වට පුලන් ට්‍රක් එක ස්පීඩ් එක චේන්ජ් කරගන්න ගොඩක් ඔය මේ ට්‍රක්ස් එකතු කරලා ක්‍රියේෂන් කරනයට මහිතන්න මේක ටිකක් වාසිදායක වෙයි කියන්නේ ගොඩක් අයිනවන පොඩි YouTube බෙක් ෂෝට්ස්ලට නැත ඩික්ටොක් වලට කටෙන්ට් හදනම හැබැයිකුලන්ට මියසික් ප්‍රඩක්ෂන් ටූල්ල එක ගෙන අපි කරනගේ කිව්බේ සරි මන මොක්කර ටූලාගෙන ලොකු නොලජක් නැතිගෙනට මේ වගේ සිම්පල් AI ටූල් හෙකින් ඒගොල්ලන්ගේ අවශ්‍යතාවය සපුරගන්න පුළුවන් වෙයි පිච් යිඩෙන්ටිෆය බීට රිමුව AI මියසික් කම්පෝස රන්ඩම් කෝඩ් ජනරේට එකත් කෝඩ් ජනරේෂන් එකම කෑල්ලක් තමයි ඉට පස රිමූ බැග්‍රවන්් මියසිකවල් බැග්‍රවන්් මියසික් එකක් රිමූ කරගන්න මේකෙන් පුළුවන්කම තියෙනවා පිච් ඇනලයිස් කරන්න පුළුවන් ඊට පස්ස රැප් බීට් මේක කියල වෙනම තිනවට හිපොප් බීට් ජනරේට් කරන්න ඕන්න එකටත් මේකේ වාට ෆිචිකක් තියෙනවා ඊට පස්සේ වෝකලයිස එකක් තියෙනවා AI රැප වොයිස් ජනරේට රැප් වලට වොයිස් ජනරේට් කරන්න පුළුවන් කියලා කියනවා MP3 ස්පලිට ඊට පස්සේ නයිට් කෝම එක රයිට් ඊට පස්සේ වෝකල් සින්තසයිස FNF මියසික් මේක බීට් කවන්ට AI ලිරික්ස් ජනරේට හින්දි හින්දි වලින් ජනරේට් කරන්නත් පුළුවන් කියලා කියන මෙයාට ලිරික්ස් ඉට පස්සේ පියානෝ බීට් මේක මේවා සාමාන්‍ය දේවල් ටිකක් තියෙන්නේ මම ටිකක් ස්පෙෂල් දෙයක් ආපහුවට කියන්න ඒ කියන්නේ මේ වගේ එක මියුසික් ජෝනර්ස් ටිකක් ඒගොල්ලෝ මෙතනින් පල්ලෙහාට මෙන්ෂන් කරලා තියෙනවා. ඔයගොල්ලන්ට පුළුවන් මේගොල්ලෝ වෙබ්සයිට් ගිහිල්ලා මේවා රිෆර් කරලා බලන්න. ආයි මම දැක්කා මේකේ විශේෂ දෙයක් විදිහට මියුසික් වීඩියෝ මේක ඔයාලට පුළුවන් පොඩි මියුසික් වීඩියෝ එකක් ෂෝට්ස් පොඩි තප්පර ගානක එකක් මේක ජෙනරේට් කරගන්න ඊටත් වඩා වටින දෙයක් තමයි මම මේ කියන්නේ මොකද්ද ලිරික්ස් වීඩියෝ මේ වට පුළුවන් ලිරික්ස් විඩියක් මේ ජනරේට් කරන්න ඉතින් ගොඩක් අය දැන් යන ඔප්ෂන් එකක් තමයි එකන්නේ පටන්ගන්න මට මේ ක්‍රට ලොකොට විදන් කරන අමාරුන ගොල කරන්න ගොල් ලිරික්ස් විඩියක් කරලවෙලා ගොලන්ගේ සෝන්සලට YouTube එකට දාලා බලන කොහොමද මේ වැඩි හරියද නැද්ද කියලා බලන්න ඕන කට්ටින්න නැතින් අන් ඒ වගේට පුළුව මෙන්න මේ AI ටූල් එක පාවිච්චි කරලා ලිරික්ස් වීඩියෝ එකක් ජෙනරේට් කරගන්න ඊට පස්සේ බර්ත්ඩේ ඉවෙන්ට් වීඩියෝ මේක විත් මියසික් එකනේ වගේ පොඩි වීඩියෝ වාට මියසික් එක්කම ජෙනරේට් කරගන්න පුළුවන්කමක් තියෙනවා ඉතින් ඇතන මංව කිව ටිකයි ඔගලට බලන්න පුළුවන් මේක ලිස්ට එක මෙන්න මේ වගේ ලොකු ලිස්ට එකක් තියෙනවා හරි මංකිවේ මෙන්න මේ උඩටික විතර ඇති මෙන්න මේ වගේ ලොකු ලිස්ට එකක් මේකොල්ල දිලතින මෙන්න මේ මියසික් ක්‍රියේට AI කියන ටූල් එක ඇතුළේ ඉතින් මං ඔගල ඉන්වයිට කරන චුට්ටක් ට්‍රයි කරලා බලන්න මේ ටූල් එක අරගෙන ඉවර වෙලා ඔගලට වැඩක් ගන්න පුළුවන්ද කියලා මේක මෙහෙමයි ඒ ටූල් ගැන කතා කරදදි ඒ ලොක කතා භක්තින දැ මොකක්ද මේ අයිටුල් ලෝක දක්කම ඒ පැත්තර යනවා මිසික් ප්‍රඩක්ෂ හෙම අයිද කියන එක මගේ සජිෂන් එක මෙහෙම දෙයක් මේක ඔගොල්ලෝ කටක් කරන මොක්හර දෙයක් කරනවන සිදුව කරි කටයක් කර මොක්හර සියට සියක් එක ඒයි එක මත ඩිපෙන්ඩ් වෙන්න එපා මොක කරතනකවා හිර වෙලා ඉන්නවන එතනින් පැනගන්න හට ජම්ප දාගන්නවර වෙලා AI ටූල් එකක් යස් කරන්න එයාගේ සපොට් එක ගන්න හැබැයි ඒක මත ඩිපෙන්ඩලා කටෙන්ට් කරන්න එපා ඔයාගේ ඇතුළ තින ක්‍රියටිවිට එකත් එකට මික්ස් කරන්න ට්‍රයි කරන්න ඉතින් සපෝට් එකක් ගන්න පොඩි බැක් එකෙන් පොඩි තල්ලුවක් ගන්න AI ටූල්ස් යස් කරන්නවාට මේ ටූල් එක ට්‍රයි කල බලන්න පුළුවන් ඒ වගේ දෙකට ඉතින් විශේෂය මංහිතන්න මේක ගොඩක් වැදගත්වේ ටික්ටොක් එක පොඩි පේජස් කරගෙන කට්ටිට චුටි වීඩියෝස් දාලා අපි දකල දෙනවනි හරි අරකැන ඒ වීඩියෝස් හොඳයි කියන්නේ චුටි කන්ඩෙන්ස් තිීම පොඩි ටක් කප්ෂන් එකක් එක්ක පොඩි මියසික් එකක් එක්ක මංගල කලින් කිව්වාගේ ස්ලෝඩ් රිවර් වර්ෂන්ස් දාන ඉතින් ඒ වගේ කට්ටියට මේකෙන් හොඳ වැඩක් ගන්න පුළුවන් වේ ඊට අමතරව ටික ප්‍රොෆෙෂනල් පැත්තර මියසික් කරන අයටත් පුළුවන් ඒ කියන්නේ එක පාට මොකර වචන ටිකක් දැකලා ඔයගලන්ට මෙලඩියක් හිතා ගන්න බැරි නම් නිකන් ඉන්නකම try කරලා බලන්න පුළුවන් මේක ලිරික්ස් ටික අප්ලෝඩ් කරලා ඉවර වෙලා මොන වගේ මෙලඩියක්ද මේ සජෙස්ට් කරන්න කියලා. ඉතින් මේක වාට ඒ කියන්නේ දැන් ඔයා ලිරික්ස් ටික අප්ලෝඩ් කරලා ඉවරලා වාට ජෝනස් දෙන්න පුළුවන්. මෙන්න මේ ජෝන එකෙන් මේ වගේ වෝකල් එකක් ඕනේ මට. ඊට පස්සේ මෙන්න මේ වගේ ඉමෝෂන් එකක් තමයි මේ සිින්දුවෙන් එලියට එන්නේ. ඉතින් හැමදේම ඔයාට මේ ටූල් එක ඇතුළේදී සොංග ජෙනරේට් කරද්දී චූස් කරන්න chance එක තියෙනවා. ඉතින් ඔයාට මම මේක කලින් කිව්වා වගේම මේක ප්‍රොමෝෂනල් වීඩියෝ එකක්. ඉතින් මියුසික් ක්‍රියේටර් AI ටූල් එක යූස් කරලා බලන්න කියලා මම ඔයාලට ඉන්වයිට් කරනවා. කාට හරි හිතුනොත් මේක පේ කරලා ගන්න
එක මාසකට දෙකට ට්‍රයි කරලා බලන්න මේ පේ කරලා ගන්න හිතුනොත් මගේ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස එක තිනවා වාට ලින්ක් එකක් ඒ ලින්ක් එක ට්‍රූ පර්චස් කරොත් වාට පුළුවන් මේකට පොඩි ඩිස්කවන්් එකකුත් ගන්න ඉතින් ම වෙබ්සයිට් එක ලින්ක් එකත් මගේ ඩිස්ක්‍රපෂන් බොක්ස එක දාලා තියන්න ඒ වගේම අර ෙෆර ලින්ක් එකත් වත්ම දාලා තියන්න ට්‍රයි කරල බලන්න මොකද මං හිතනවා මේකෙන් වාට හොඳ අවුට්පුට්ටයක් ගන්න පුළුවන් වෙයි කියලා මම ටික දස්ස පවිච්චි කරලවට මේ වීඩියෝ කරන්න නතර දවස් දෙක තුනක් මේක ට්‍රයි කරලා බැලවා දස් දෙකතුනට වැඩි මංගත සතිකතර ගෙටුව ම එක ට්‍රයි කරල බැලවා ඉතින් මට හිතුන හොඳයි මේක වීඩියෝ එකක් කරන්න හොත තත්ක තියෙනවා කියලා විශේෂ මතක් කරන්න ඕනේ මේක ඇවිල්ල තාම බිට වර්ෂන් එක මේගල්ලෝ තාම එක ඩිවලප් කරන්න යන ප්ලට්ෆෝර්ම් එක ඔගොල්ල පිසිහකින් වගේ යුස් කරනවය යස් කරන කිසි මවලක් වන්න හැමගොලගේ යුවයි එක හැබැයි මොබයිල් ෆෝන යස් කරනට පොඩිබොඩි ශස්ටික් එන්න ගනි එච්චරම කයා කරන්න චූටි හරි චූට චූටි ශස් ම කිය ලොක්වේවන මේ පොඩි ශස්ටිකක් තින මොකද තාම මේක ඩිවලප් කරන්න පලටෆෝර්ම් එකක් නිසා මංහිතන බොහොම ඉක්මට සතියකින් දෙකින් මේ දෙවල් ඔක්කොමටික ෆික්ස් කරලා ඒගොල්ල අපිට හොඳ යුවයික් දෙයි කිය දට නිුවක හොඳයි නරකක් නේ ම කියන්න හැබයි පොඩක් යුස ෆ්‍රන්ඩලි මදිගතියක් මට තේරුණා අනිත් මියසික් ටූල්ස් එක්ක කම්පයා කරදිතින් ට්‍රයි කල බල නොගොලොත් මේ කලු ටෝල එකක්න ට්‍රයි කල බලන්න මොකද කියලා ඔබලන් හොදයින්න යුස් කරන්න එන්ජෝයි කරන්න ඔගලන්ගේ වැඩවලට මේක උදව්වක් කරගන්න මේක මත ඩිපෙන්ඩ් වෙන්න එපා රයි් එහෙනම් ඔගොල මොනහර දෙයක් ඉගෙන ගන්න ඇති අලුත් දෙයක් දැනගන්න ඇති කියලා හිතනවා මේ වීඩියෝකෙන් තැංක වෙරිමච් අද මගේ විඩිකත් එක එකතුනාට ප්‍රශ්න ගැටලු මොනව හරිතිනවන කමෙන්ට් එකක් දාන්න තැංකෝ